යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා CSK කතා සාගරයේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. අද මම ඔයාලට කියන්න යන මේ කතාව ඔයාලගේ ජීවිතයට මොනවාම හරි අලුත් දෙයක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ කතාව අහන්න යමුද? මිලින වූ සරසවි සිහිනය. සසා අනේ මැනික මාව දාලා යන්න එපා. අනේ ඔහොම ඉන්න. මගේ මැනික මාව දාලා යන්න එපා. එපා. අනේ දුවන්න හයියෙන් දුවන්න මගේ මැනික. නතර වෙන්න එපා හයියෙන් දුවන්න. අඳුරු රාත්‍රියේ නිහඬතාවයේ දෙපැයි කරමින් සිතාත්ගේ කෑ ගැසීම හොස්ටල් කාමරය පුරා පැතිර ගියේය. සිතාත් නැගිටපම්මන්. සිතාත් අදත් හීනයක් දැක්කද? චමත් කලබලයෙන් නැදෙන්නගෙට සිතාත්ගේ උරහිස් දෙකින් අල්ලා සෙලවීය. සිතාත් එක්වරම ගැස්සී අවදි විය. ඔහුගේ මුළු සිරුරුම දහරියෙන් තෙත්තු තිබූ අතර හුස්ම ගැනීමද වේගවත් විය. ඔහු ඇතපිට බැලුවේ තමන් සිටින්නේ කොහේදයි පවා හඳුනා ගැනීමට නොහැකි අයුරිනි. බය වෙන්න එපා බං. උඹ හොස්ටෙල් එකේ ඉන්නේ. ඒක හීනයක් විතරයි. චමත් සිතාත්ව තදින් වැළඳගත්තේය. අල්ලපු කාමරයේ සිටි කොල්ලන් තුන්දෙනාද සද්දය ඇසී කාමරයට කඩාගෙන ආහ. චමත් වහාම අතින් සංකරේ කිසිම සද්දයක් නොකරන ලෙසය. අනේ චමා මගේ සසා බං. මගේ සසා. එයා දිව්වේ නෑ බං. එයා යට වුණා. අනේ එයා යට වුණා. සිතාත්ට කියාගත හැකි වූයේ එපමණකි. එතනද පැමිණ පූර්ණ සිතාත්ගේ තත්ත්වය බලා අවශ්‍ය ඉන්ජෙක්ෂන් එකක් ලබා දුන්නේය. ටික වෙලාවකට පසු සිතාත්ගේ ඇස් බරවී ඔහු නැවතත් නින්දට වැටුණි. කාමරය තුළ මොහොතකට තිබුණේ බරපතල නිහඬතාවයකි. මොන මගුලත්තයකෝ මේක? අවුරුදු 29ක කොල්ලෙක් වෙලත් මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නේ? මේ වගේ උන් කොහොමද බන් ඩොක්ටර්ස්ලා වෙලා ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ? එක්සෑම් එකක් ළඟයි. මේක පාඩම් කරන්නේ නැතුව පිස්සු නටනවා. කිසත්ගේ වචන අවසන් වීමටත් පෙර පූර්ණගේ අත ඔහුගේ කම්බුල හරහා වැදුනි. කාමරයේ සිටි සියල්ලෝම නිහඬ වූහ. තෝ මොනවද එකෝ සිතාත් ගැන දන්නේ? පූර්ණගේ හඬ කෝපයෙන් වෙවුලමින් තිබුණි. තොපි වගේ උපන්ගේ සල්ලිකාරයෝ මොනවද එකෝ යාළුකම් ගැන ආදරය ගැන දන්නේ? මේ කොල්ලට මොකදුනේ කියලා උඹ දන්නවද? එක්සෑම් ටික කොට දාගන්න ඕන නිසා කුප්පි දාන්න සතියකට හොස්ටල් ආපු මොනවද මිනිස්සු ගැන දන්නේ? පූර්ණ ඇති බං. චමත් ඔහුව නවත්තන්න උත්සාහ කළේය. නෑ චමා මට මේක කියන්න දීපන්. මුන් හිතන්නේ මේකට පිස්සු කියලා. කෙල්ල මරුණ නිසා ට්‍රැක් පැනලා කියලා. උඹට තේරෙයි උඹේ ඇස් ඉස්සරහම උඹේ කෙල්ල මැරලා ගියාම. අඩුමතරමේ අදටත් කෙල්ලගේ මිනියවත් හොයාගන්න බැරි වුණාම මූ මේ විදියට හරි ඉන්නෙක් ගැන සතුටු වෙයන් යකෝ. කාමරයේ සිටි අය එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. සිතාත්ගේ පෙම්වතිය මිය ගිය බව ඔවුන් දැන සිටියත් සිදු දේ කිසිවෙකුත් හරියට දැන සිටියේ නැත. සසන්යාගේ මරණයෙන් පසු මාස ගණනාවක් නිවසේ සිටි සිතාත් නැවත කැම්පස් එකට පැමිණ තිබුණේ මීට සතියකට පෙරය. ඒ සතිය පුරාම ඔහු වැඩි කාලයක් ගත කළේ තනිවමය. මිතුරන් අතර සිටියත් ඔහුගේ සිසු තිබුණේ වෙනත් ලෝකයක. ඒ පූර්ණ සිරාවට මොකක්ද උනේ බං? සිද්ධිය දන්න වුණාට අපි විස්තරය දැනගෙන හිටියේ නෑ. පූර්ණ ඇඳමත හිඳගත්තේය. ඔහුගේ දැස් කඳුලින් පිරී තිබුණි. සිතාත්ගේ ඉස්කෝලේ කාලේ ඉඳන් හිටිය කෙල්ල තමයි සසන්යා. පට්ටම ලස්සන පට්ටම හිංසක කෙල්ලේ. ඉගෙන ගන්නත් මාරම දක්ෂයි. සිතාත් ඒකට බොකෙන්ම ආදරය කරා. ඒකිත් එහෙමයි. උන් දෙන්නගේ ලව් එක ගැන අපි නොදන්න දෙයක් තිබුණේ නෑ. පූර්ණ මද සිනාවක් පෑවේය. ඒක සිතාත්ව අයියා කියලා කතා කරත් ඒ දෙන්න අතර තිබුණ බැඳීම හරිම ගැඹුරුයි. සසන්නට තිබුණ එකම හීනයක් අපේ කැම්පස් එකට එන්න. ඒකේ බයෝසයන්ස් කළේ ඒ නිසා. සිතාත් වීඩියෝ කෝල් අරගෙන ඒකට කුප්පි දානවා. සමහර දවස්වල රෑ 2 වෙනකන් දෙන්න පාඩම් කරනවා. එක්සෑම් එක හොඳට කරගන්න බැරි වුණොත් මම කැම්පස් එන්නේ කොහොමද අයියේ කියලා ඒක නිතරම සිතාත්ගෙන් අහනවා. උඹට බැරි දෙයක් නෑ මැනික. උඹ අනිවාර්යෙන්ම එනවා. අපි දෙන්න එකට ඉගෙන ගන්නවා. සිතාත් හැමදාම මේකට එහෙම කියනවා. එදා මම මේ දෙන්නට විහිළු කරලා කිව්වා උඹලා දෙන්න කැම්පස් එකට ආවම අපිට ඉඩක් තියෙයිද කියලා.
සසන්න hina වෙලා කිව්වා අයියා අපි දෙන්න විතරක් නෙවෙයි අපි දෙන්නගේ හීනත් එනවා කියලා. පූර්ණගේ සිනාව මැකී ගියේය. ඒ හීනේ අද නෑ බං. කාමරේ කිසිවෙකු කතා කළේ නැත. සිදත් සහ සසන්නගේ කතාව පටන් ගත්තේ පාසල් කාලයේදීය. සසන්නේ ඔහුට වඩා වසරක් පමණ පහළ පන්තියක සිටියත් පාසලේ විද්‍යා ප්‍රදර්ශනයකදී හඳුනගත් දවසේ සිට ඔවුන්ගේ මිත්‍රත්වයේ ටිකෙන් ටික ආදරයක් බවට පත්ව තිබුණේ. සසන්නගේ තිබූ සරලකමට සිදත් මුලින්ම ආකර්ෂණය විය. අලුත් හැඳුම් මිලාදික දුරකථන හෝ විශාල සාදායට වැදගත් වූයේ නැත. ඇයට වැදගත් වූයේ ඉගෙනීමත් තම පවුලත් තමන් ආදරය කරන මිනිසුන්ගේ සතුටත් පමණි. සිදත් වෛද්‍යවරයෙක් වීමේ හීනය දැක්කේ පාසල් කාලයේ සිටය. සසන්යාට තිබුණේ ඒ වගේම විද්‍යා ශාස්ත්‍රයට යාමේ හීනයකි. ඒ නිසා ඔවුන්ගේ කතා බොහෝ විට ආදර වචනවලට වඩා අනාගතය ගැන කතා විය. අයියේ අපි දෙන්න ඩොක්ටර්ස්ලා වෙලා එකම රෝහලක වැඩ කළත් කොච්චර ලස්සනද? සසන්‍ය වරක් ඇසුවාය. එහෙම වුණොත් උඹ මට ලෙඩෙක් වෙලා ආවත් මම උඹට බෙහෙත් දෙන්නේ නැහැ. ඇයි? උඹට අසනීප වෙන්න දෙන්නේ නැහැ. ඇයි විට hina වෙමින් ඔහුට බැන වැදුනාය. අනේ අන්නනේ ඔය නම් මහ විකාරයක්. ඒ කුඩා කතා පවා අද සිදත්ගේ මතකයේ ගැඹුරින්ම සටහන් වී තිබුණි. සසන්යාගේ නිවසේ තත්ත්වය සරල නොවිය. තාත්තාගේ අනතුරෙන් පසු පවුලේ ආදායම සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි. ඇයගේ අම්මා විදේශගත වූයේ දියණියගේ අධ්‍යාපනය නවත්තන්නට සිදු නොවන ලෙසය. සසන්යාට අම්මා නැති අඩුව තදින් දැනුණත් ඇය කිසිදා ඒ ගැන සිදත් ඉදිරියේ පැමිණිලි කළේ නැත. අම්මමට කියලා තියෙන්නේ මම ඉගෙනගෙන හොඳ තැනකට යනකම් එයා කොහොම හරි ඉන්නවා කියලා. ඇය කියන සෑම අවස්ථාවකම සිදත් ඇයට එකම දෙයක් කියයි. උඹ හොඳට ඉගෙන ගනින්. දවසක උඹේ අම්මට උඹ ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙයි. සසන්යාගේ ලොකුම ශක්තිය වූයේ ඇයගේ ආච්චිය. කුඩා කාලයේ සිටම ඇයව බලාගත්තේම වයසක කාන්තාවේ. තාත්තා ඇඳට වැටුණු පසු සසන්යාගේ වගකීම් තවත් වැඩි විය. පාඩම් අතරතුර තාත්තව බලන්නට, ආච්චිට බෙහෙත් මතක් කරන්නට, කෑම සකස් කරන්නට ඇය පුරුදු වී සිටියාය. ඒ නිසාම සසන්යාගේ ජීවිතය අනෙක් තරුණියන්ගේ ජීවිතය මෙන් සැහැල්ලු නොවිය. නමුත් ඇය කිසිදා තම දුක ප්‍රදර්ශනය කළේ නැත. මට අමාරුයි අයියේ. ඒත් මම අතාරින්නේ නෑ. ඇය නිතරම කිව්වේ එහෙමයි. උඹලට දිත්ත කුණාඩුව ආව දවස මතක ඇතිනේ. මමයි සිදුතුයි හොස්ටල් එකේ හිර වෙලා හිටියේ. වැස්ස නතර වෙන්නෙත් නෑ. පාරවල් වතුරෙන් යට වෙලා කඳු පැත්තෙන් ආයෑම් ගැන ආරංචි එනවා. එදාරේ සසන්න එක්ක සිදත් වීඩියෝ කෝල් එකක හිටියේ. පූර්ණගේ හඬ සෙමින් බිඳෙන්නට විය. කෙල්ල හිටියේ හොඳටම බය වෙලා. කන්ද පැත්තෙන් නම්තු සද්දයක් ඇහෙනවා කියලා කිව්වා. සිදත් ඒකට කිව්වා මැනික පුළුවන් නම් ගෙදරින් එළියට යන්න. ආරක්ෂිත තැනකට යන්න කියලා. මට බෑ අයියේ. තාත්තා කොහොමද අරගෙන යන්නේ? ආච්චිටත් ඇවිදින්න බෑනේ. සසන්න එදා කිව්වේ එහෙමයි. උඹට කවුරුහරි උදව් කරන්න එනවා කිව්වද? අල්ලපු ගෙදර මාමා එනවා කිව්වා. ඒත් වැස්ස නිසා යාටත් එන්න බැරි වෙයි. එක පාරටම වීඩියෝ කෝල් එකේ අනිත් පැත්තෙන් මිනිස්සු කිහිප දෙනෙක් මහා අයියෙන් කෑ ගහන සද්දයක් ඇසුණි. අයියේ! සසන්නගේ මුහුණේ බිය පැහැදිලිව පෙනුනි. සසා දුවන්න! පුළුවන් තැනකට දුවන්න! සිදත් කෑ ගැසීය. එහෙත් ඊළඟ මොහොතේ තිරේ කළුවය. කෝල් එක විසන්දි විය. එදා මහවැස්ස ආරම්භ වූයේ සවස සිටය. අහස කළු වී තිබුණේ. කඳු අතරින් හමා සුළඟ නිසා ගස්වලතු බිඳමින් තිබුණි. ගමේ මිනිසුන් තමන්ට හැකි පමණින් ආරක්ෂිත ස්ථාන සොයමින් සිටියා. සසන්යාගේ නිවස පිහිටා තිබුණේ කන්ද පාමුලය. නායම් අවදානන් ඇති ප්‍රදේශයක් බව කලින් දානතුරු අඟවා තිබුණේ. එහෙත් ඇයට යන්නට තැනක් නොතිබුණි. තාත්තා ඇඳ මතය. ආච්චි තනිව ඇවිදීමට නොහැකි තරම් වයස්ගතය. අම්මා විදේශගතය. අල්ලපු ගෙදර මිනිසුන් කිහිප දෙනෙක් උදව් කිරීමට උත්සාහ කළත් වැස්ස සහ අඳුර නිසා ඔවුන්ටත් නිවසට පැමිණීමට නොහැකි විය. ඒ අතර සිදත්ගේ හදවතට අමුතු බයක් දැනෙමින් තිබුණි. සසා මට උඹ ගැන හරි බයයි. බය වෙන්න එපා අයියේ.
මම තාත්තයි ආච්චි එක්ක ඉන්නවා. මට පුළුවන් නම් මං දැම්ම එනවා. ඔයා එන්න එපා. පාරවල් හොඳ නෑ. ඔයාටත් මොන හරි වුණොත් මට මොනවා වුණත් කමන්නේ. මට කමක් තියෙනවා. එයා කියද්දි සසන්නගේ ඇස්වල කඳුළු පීරී තිබුණි. ඔයා ජීවත් වෙන්න ඕනේ අයියේ. ඔයාගේ හීන අතාරින්න එපා. ඒ ඔවුන්ගේ අවසන් සම්පූර්ණ සංවාදයේ බව සිතත් කිසිදා සිතුවේ නැත. අපි එක දිගට කෝල් ගත්තා සසන්නගේ ෆෝන් එකට. ගෙදරට සිතත්ගේ ගෙදරටත් කතා කරා. කිසිම කෙනෙක් කතා කළේ නෑ. උදේ වෙනකන් අපි පිස්සෝ වගේ හිටියේ. පූර්ණිකට ඇස් වලින් කඳුළු වැටුණි. උදේ 4 වටින්ම ආරංචි වෙන්න පටන් ගත්තා. සසන්නලා ගෙදර පස් කන්දකට යට වෙලා. ගෙදර තිබුණු දැනමත් හොයාගන්න අමාරුයි. පස් කන්ද ආයෙත් කඩාගෙන එන අවදානම නිසා කිසිම කෙනෙකුට ඇතුළට යන්න බැරි වුණා. ඊයේත් කෙල්ල කඳු තියෙන තැනකින් අයින් වෙලා නැත්තේ ඇයි? තවත් කොල්ලෙක් ඇසියා. පූර්ණ ඔහු දෙස බැලිය. ඒකිට තනියම බේරෙන්න තිබුණා. ඒත් ඒකිට තාත්තවයි ආච්චිවයි දාලා යන්න බැරි වුණා. සසන්නගේ තාත්තා අවුරුදු 2කින් ඉඳන් ඇදේ. ඇක්සිඩන්ට් එකකින් පස්සේ පැරලයිස් වෙලා. අම්මා රට ගිහින් තියෙන්නේ දුවට උගන්වන්න සල්ලි හොයන්න. ගෙදර හිටියේ තාත්තයි ආච්චි සසන්නයි විතරයි. ඒ මහවැස්සේ කාගේවත් උදව් නැතුව ඇඳේ ඉන්න මිනිස්සෙක්වත් අරගෙන එළියට එන්න ඒ කෙල්ලට පුළුවන්ද? ආච්චිවත් අතහැරලා තනියම පැනලා එන්න තිබුණා. ඒත් සසන්න හැම කරන්නේ නෑ. එකට මැරුණොත් ඒකි තාත්තවයි ආච්චිවයි දාලා එන්නේ නෑ. එම වචන කාමරයේ පුරා පැතිර ගියේය. එදා සිට හොස්ටල් එකේ කොල්ලන්ගේ සිතත් පිළිබඳ තිබූ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහු පිස්සෙකු නොවිය. ඔහු තමන්ගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා අහිමි වූ තරුණයෙකි. එහෙත් ඔහුට අහිමි වූයේ සසන්නය පමණක් නොවේ. ඇය සමග ඔවුන්ගේ අනාගතය පිළිබඳ හීනද නැති වී තිබුණි. එදින සිට සියල්ලෝම සිතක්ට වඩාත් ලං වූහ. පාඩම් කරන විට ඔහුත් සමග පාඩම් කළහ. කෑම කන විට තනිවම නොසිටින බවට වග බලා ගත්තා. රැට ඔහු නිදාගත් පසු ඔහු ගැන බලන්නට පුරුදු වූහ. ඔහුගේ මුවට කුඩා හෝ සිනාවක් ගෙන යෑම ඔවුන්ගේ නොකියූ අරමුණක් විය. නායම් සිදූ පසු සිතත්ය තමන්ගේ ජීවිතයෙන් නවතා දමන්නට සිදුවන අවස්ථා තිබුණි. ඔහු කෑම කෑවේ යාළුවන් බලෙන් කැවූ විට පමණි. පාඩම් පොත් විවෘත කළත් අකුරු පෙනුනේ නැත. දුරකථනය අතරගත් සෑම අවස්ථාවකම සසන්නයාගේ නම සෙවිය. ඇයගේ පරණ පණිවිඩ කියවීය. අයියේ පාඩම් කළාද? කෑවද? අද මට හරි මහන්සි. ඔයා මාව අමතක කරන්න එපා හොඳද? ඒ වචන අතරින් අන්තිම පණිවිඩය දකින සෑම විටම සිතත්ගේ හදවත කැඩී ගියේය. මිතුරන්ට ඔහු ගැන බියක් දැනුනි. ඒ නිසාම ඔවුන් ඔහු තනි නොකරන්නට තීරණය කළහ. සමහර දිනවල ඔහු කෝපයෙන් ඔවුන්ට බැන වැදුනි. සමහර දිනවල කිසිම දෙයක් නොකියා පැය ගණනක් බලාගෙන සිටියේය. ඒ චමත් සහ පූර්ණ කිසිදා ඔහුව අතහැරියේ නැත. උඹට අපි ඉන්නවා බං. චමත් නිතරම කියයි. උඹට අද අපිව ඕනේ නැති වුණත් අපි උඹව අතාරින්නේ නෑ. එම මිතුරකම සිතත්ව ජීවිතයේ ඉතිරිව තිබූ එකම බැඳීම විය. කාලය ගෙවී ගියේය. දිනක් හර්ෂ දුවගෙන කාමරයට ආවේය. මචං A-level රිසල්ට් ඇවි. අපේ මල්ලි පාස් බං. එම වචනත් සමග සිතත්ගේ මුහුණ වෙනස් විය. රිසල්ට්? ඔහුගේ මතකයට එක්වරම සසන්නයා පැමිණිය. අයියේ මගේ A-level රිසල්ට් එන දවසට මුලින් මේක බලන්න ඕනේ ඔයා හොඳද? මම පාස් වෙලා නම් ඒ වෙලාවෙම මට කෝල් එකක් ගන්න. ෆේල් වෙලා නම් පොඩ්ඩක් හිත හදන්න උදව් කරනවද? එදා අය සිනාසෙමින් ඇසූ විට සිතත්තේ විහිළුවට ගත්තේය. උඹ ෆේල් වෙන්නේ නෑ මැනික. උඹ පළවෙනිය වෙනවා. අද ඔහුගේ තෑත් වෙවුලමින් තිබුණේ. සිතත් සසන්යාගේ විභාගාංකය අතුලත් කෙළේය. තප්පර කිහිපයකට පසු ප්‍රතිඵලය තිරෙමත දිස්විය. SS විජේසේකර ඩිස්ට්‍රික් ෆස්ට්. සිතත් තිරේ දෙස බලාගෙන ගල් ගැසුනේය. ඔහුගේ තල් වෙවුලන්නට විය. සසා ඊළඟ මොහොතේ ඔහු දුරකථනය පපුවට තද කරගෙන හඬා වැටුනේය. මගේ මැනික උඹ පාස් වෙලා. උඹ දිස්ත්‍රික්කෙම පළවෙනිය වෙලා. උඹේ හීනය හරි ගිහින්.
ඒක බලන්න උඹනේ. කොල්ලන්ගේ ඇස්වලද කඳුළු පිරුණි. එදා රාත්‍රියේ සිදත් කිසිවෙකු සමඟ වැඩි කතා බහක් නොකර නින්දට ගියේය. යාළුවන් මාරුවෙන් මාරුවට ඇහැරි ඔහු ගැන බැලුවත් ඔහු සාමාන්‍ය ලෙස නිදාගෙන සිටියේය. පහුවදෑ උදෑසන පූර්ණ අවදූ විට සිදත්ගේ ඇඳ හිස්ව තිබුණි. කොට්ටේ මත තිබුණේ 2ට 3ට නවපු කඩදාසියකි. පූර්ණගේ හදවත එක්වරම ගැස්සුණි. චමා චමත් දුවගෙන ආවේය. කඩදාසිය දිගහැර කියවන්නට පටන් ගත්තේ චමත්ය. මචන් චමා පූර්ණ මම වෙනුවෙන් සෑහෙන්න කාලයක් උඹලා දෙන්න හිටියා. යාළුවෝ විදියට මට පට්ට සපෝට් එකක් දුන්නා. ඒත් මට තව දුරටත් හිත හදා ගන්න අමාරුයි. ඒ නිසා මම තීරණය කළා මේ හැමදේම අමතක කරලා සැනසීම හොයන්න. බය වෙන්න එපා. වෛද්‍යවරයෙක් විදියට ජීවිතයක වටිනාකම මම දන්නවා. ඒ නිසා මම කවදාවත් මගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම දවසක උඹලව මුණ ගැහෙන්නම්. එතකම් පරිස්සමෙන් හිටපන්. පුළුවන් නම් අපේ අම්මලා පොඩ්ඩක් බලපන්. මීට සිතක්. ලිපිය කියවා අවසන් වෙන විට චමත්ගේ දැස් කඳුලින් පිරී තිබුණි. එදින සිට ඔවුන් සිදත්ව හැමතැනම සෙවූහ. ඔහු යා හැකි සෑම තැනකටම ගියහ. ඔහුගේ නෑදෑයන්ගෙන් ඇසූහ. පැරණි මිතුරන්ගෙන් විමසූහ. නමුත් කිසිම තොරතුරක් ලැබුණේ නැත. මාස ගණනක් ගෙවී ගියේය. අවුරුද්දක් ගෙවී ගියේය. උපාධි උත්සවයේ දවස පවා සිදත් නැති අඩුව ඔවුන්ට තදින් දැනුනි. අනෙක් මිතුරන්ගේ පවුල් උපාධි උත්සවයට පැමිණි සතුටු වෙද්දී චමත් සහ පූර්ණගේ දැස් සොයමින් සිටියේ එක් මිතුරෙකු පමණි. සිදත් සසන්නයාට ලියූ නොයෙකුත් කුඩා සටහන් ඔහුගේ පොත් අතර තබාගෙන සිටියේය. එකක තිබුණේ උඹට පුළුවන් අතහරින්න එපා කියන වචන කිහිපයකි. සසන්නෑ සුරක්ෂිතව තබාගෙන සිටි බව සිදත් පසුව දැනගෙන තිබුණේ. ඇයගේ පොත් පස් කන්ද යටට ගියත් ඒ වචන ඌට මතකයන් මැකී ගියේ නැත. සසන්නයාගේ අම්මාද දියණියගේ අතුරුදහන් වීමෙන් පසු රටින් ආපසු පැමිණි නමුත් තමුන්ට හුරු නිවසක් හෝ දියණියගේ හඬක් ඇයට හමු වූයේ නැත. සිදත් ඇයව කිහිප වතාවක් හමුවීමට උත්සාහ කළේය. ඒත් සෑම වතාවකම සසන්නයා ගැන කතා කරන විට ඔහුට හුස්ම ගැනීමට පවා අපහසුය. අවසානයේ ඇයගේ මවටත් තමන්ගේ වේදනාවෙන් මිදීමට කාලය අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේය. ඔයාගේ දුව මට ජීවිතයේ හොඳම මිතුරිය වුණා. මම එයාව අමතක කරන්නේ නැහැ. එදා සිතත් ඇයට පැවසූ වචන කිහිපය පමණි. සසන්නයාගේ මව ඔහුගේ හිස මත තබා හඬමින් කියා තිබුණේ මගේ දුව ඔයා ගැන ගොඩාක් ආදරෙන් කතා කළා පුතේ යනුවෙනි. එම වචන සිදත්ගේ හදවත තවත් බර කළේය. කාලයත් සමග ඔහු තේරුම් ගත්තේ ශෝකය මකා දැමිය නොහැකි බවය. එය සමග ජීවත්වීමට පමණක් ඉගෙන ගත හැකිය. මිතුරන් ඔහුට ඒ ගමන පළමු පියවර තැබීමට උදව් කළහ. ඉතිරි ගමන ඔහු තනිවම ගියේය. උපාධියෙන් පසු චමත් ගිරිත පූර්ණ තිස්ස මහරාමයේ මූලික රෝහලටත් මූලික පුහුණුව ලබන වෛද්‍යවරුන් ලෙස මාරු කෙරුණි. පූර්ණ මුලදී කොළඹින් තරම් දුරකට යාම ගැන අකමැති විය. නමුත් අද ඔහුට සිතුනේ Taman මේ පැමිණීම වාසනාවක් බවය. දිනක් රෝහලේ සංවිධානය කළ ලේදන් දීමේ පින්කමට ඔහු සහභාගී විය. පිරිස අතර හිස මුඩු කර කසාවත දරාගත් තරුණ භික්ෂුවක් ඔහුගේ අවධානයට ලක් විය. පූර්ණගේ ඇස් ඒ මුහුණ මත නතර විය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය. ඒ ඇස්, ඒ මුහුණ, ඒ සංසුන් හිනාව සිදත්. ඔහුගේ මුවින් නොදැනුවත්වම එම නම පිට විය. භික්ෂුව ඔහු දෙස බැලීය. පූර්ණට තවත් සැකයක් තිබුණේ නැත. වසරක් පුරා සොයමින් සිටි තම මිතුරා ඔහු ඉදිරියේ සිටියේය. හිස මුඩු කර කසාවත දරාගෙන සම්පූර්ණයෙන්ම වෙනස් වූ මිනිසෙකු ලෙස රෝහල් කාර්ය මණ්ඩලයෙන් පූර්ණ දැනගත්තේ එම ස්වාමින් වහන්සේ නිහඬ නිස්කලංක ආරණ්‍ය වාසී ජීවිතයක් ගත කරන බවත් නිතරම දානමය හා පින්කම් සඳහා සහභාගී වන බවත්ය. පූර්ණ සෙමින් ඉදිරියට ගියේය. ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනගසා වැඳ වැටුනේ කඳුළු පිරුණු දෑසිනි. සිදත් සමාවෙන්න අපේ හාමුදුරුවනේ.
ස්වාමින් වහන්සේගේ මුහුණේ තිබුණේ සංසුන් සිනාවකි. පූර්ණ ඒ මාද ඇසුණු මොහොතේ පූර්ණගේ හදවත බිඳී ගියේය. මේ මොකද වෙලා තියෙන්නේ? කොහෙද මෙච්චර කාලයක් හිටියේ? ස්වාමින් වහන්සේ මද වේලාවක් නිහඬව සිටියහ. සැනසීම හොයමින් සිටිය අපූර්ණ හම්බ වුණාද? මොහොතක් නිහඬව සිටි සිතක් අහස දෙස බැලීය. සසා මට නැති වුණේ නෑ. එයාගේ මතකය මගේ හිතේ තියෙනවා. මුලදී මම හිතුවේ එයාව අමතක කළොත් මට සැනසීම ලැබෙයි කියලා. ඒත් පස්සේ තේරුණා ආදරය කරපු කෙනෙක්ව අමතක කරන එක සැනසීම නෙවෙයි. සත්‍යෙට මෝන දීලා සියලු බැඳීම් අනිත්‍යයි කියලා ජීවත් වෙන එකයි සැනසීම. මේ දුකට හේතුව නැති කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න එකයි සැනසීම කියලා. පූර්ණ නිහඬව අසා සිටියේය. එයා මට උගන්වලා ගිය ආදරය අරගෙන ජීවත් වෙන්නයි මට ඕන උනේ. එයා නැති වුණා කියලා මගේ ජීවිතය නැති කරගත්තොත් එයා මට දුන්න ආදරයට මම කරන ලොකුම අසාධාරණ ඒක. ඒ නිසා මම ජීවත් වෙන්න තීරණය කළා. වෙනස් විදිහකට. සසාද හිටියනම් පූර්ණ වාක්‍ය අවසන් කර නොහැකි විය. සිතත් සංසුන්ව සිනාසුනේය. එයා කියයි අයියේ මම කියපු දේ අහලා අන්තිමට හොඳ ළමෙක් වෙලා නේද කියලා. දෙදෙනාම මොහොතකට සිනාසුනාය. ඒ සිනාව තුළ කඳුළු තිබුණි. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අපිත් එක්ක හැමදාම ඉන්න නෙවෙයි පූර්ණ. අපිට ආදරය කරන්න, අපිව වෙනස් කරන්න, අපිට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. පූර්ණගේ දැස්වල කඳුළු පිරුණි. ඔහුට එදා සසන්නාගේ ප්‍රතිඵලය මතක් විය. ඇයගේ හීනය සැබෑ වී තිබුණි. ඇය දිස්ත්‍රික්කයේ පළමු තැන ලබාගෙන තිබුණි. ඒත් ඒ සතුට බෙදා ගැනීමට ඇය නොසිටියාය. එහෙත් අද ඇය වෙනුවෙන් සැනසීම සොයාගත් සිතත් ඔහු ඉදිරියේ සිටියේය. පූර්ණ නැවතත් දනගසා වැඳ වැටුණේය. ස්වාමින් වහන්සේ, අපිට මේ බැඳීම් එක කවදාවත් සසරෙන් එතර වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ පින් කඳක්. ඔබ වහන්සේ පතන සැනසීම ඉක්මනට ලැබෙයි. ස්වාමින් වහන්සේ ඔහුගේ හිස මත සෙමින් අත තැබීය. මම හොඳින් ඉන්නවා පූර්ණ. දැන් මට තේරෙනවා සමහර අහිමිවීම් අපිට දරාගන්න බැරි වුණත් ඒවත් එක්ක ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒ මේ සංසාරේ හැටි. ඉපදීම දුකක්. දුකට හේතුව හොයලා දුක නැති කිරීමෙන් නිවන් මඟ හොයාගත්තම අපිට මේ සියලු දුක් නැති කරගන්න සසරින් එතර වෙන්න පුළුවන්. රෝහලේ ලේදන් දීමේ පින්කම අවසන් වෙන විට පූර්ණ ස්වාමීන් වහන්සේ සමග තවත් බොහෝ දේ කතා කරන්නට තිබුණත් ඔහු ඒ මොහොතේ කිසිවක් නොකිය නිහඬව සිටියේය. වසරක් පුරා සෙවූ මිතුරා ඔහු ඉදිරියේ සංසුන්ව සිටීම පමණක් ඔහුට ප්‍රමාණවත් විය. මට යන්න වෙලාව ඇවිත් පූර්ණ, ස්වාමීන් වහන්සේ සෙමින් පැවසීය. මම ඔබ වහන්සේ බලන්න එන්නද? ඔව්, හිතට දුකක් දැනුනම සැනසීමක් ඕන කියලා හිතුනම මාව හොයාගෙන එන්න. එසේ කියමින් උන්වහන්සේ සිනාසුනහ. පූර්ණට වසරකට පෙර ලිපියේ තිබූ වචන නැවතත් මතක් විය. මම අනිවාර්යයෙන්ම දවසක මුණ ගැහෙන්නම්. එදා ඒ වචන තමට බියක් ගෙන දුන්නේය. අද ඒ වචන ඔහුට සැනසීමක් විය. ස්වාමීන් වහන්සේ දුරට ඇවිදගෙන යන දෙස පූර්ණ බලා සිටියේය. කසාවත සුළඟට මැදින් මත සෙලවෙමින් තිබුණි. ඔහුගේ පියවර ස්ථීරය. සසඤ්ඤාගේ අහිමිවීම උන්වහන්සේගේ නිවනට මාර්ගය විය. අහිමිවීමේ වේදනාව තවදුරටත් උන්වහන්සේ විනාශ කරන වේදනාවක් නොව නිවන් මඟ පෙන්වන මහා පහන් එළියක් විය. ඈතට යන ස්වාමීන් වහන්සේගේ රුව දෙස බලා සිටි පූර්ණගේ මුවින් සෙමින් වචන කිහිපයක් පිට විය. සසා, උඹේ සිතත් දැන් හොඳින්. සුළඟ ඒ වචනත් රැගෙන ඈතට ගියේය. එදා පටන් පූර්ණට වැස්සට බියක් දැනුනේ නැත. නමුත් දැඩි වැස්සක් වැටෙන සෑම අවස්ථාවකම ඔහු සසන්යා ගැන සිතුවේය. කඳු දෙස බැලුව විට ඈගේ නිවස සිහිවිය. තරුණියක් පොත් අතේ තබාගෙන දිව යනවා දුටුවොත් ඇයගේ හීනය මතක් විය. සමහර මතක අපිට අමතක කළ නොහැක. ඒවා අමතක කළ යුතුද නැත.
ඒ මතක අපිව හොඳ මිනිසුන් බවට පත් කරන්නේ නම් ඒවා අපේ ජීවිතයේ වටිනාම කොටසක් බවට පත්වේ. සසන්යාගේ ජීවිතය කෙටි විය. නමුත් ඇයගේ ආදරේ කෙටි නොවිය. සිදත්ගේ ජීවිතයේ ඇය ඉතිරි කර ගිය ආදරය ඔහුගේ ඉතිරි ජීවිතයම වෙනස් කරේය. එක් වැසි රාත්‍රියක නැති වූ ආදර කතාවක් අවසානයේ නිහඬව කියා දුන්නේ එකම දෙයකි. කෙනෙකු අහිමි වූ පසු ඔහු වෙනුවෙන් මිය යාම ආදරේ නොවේ. ඔහු අපිට දුන්න ආදරය රැකගෙන ජීවත් වීම සැබෑ ආදරයයි. ඒ දවසින් පසු පූර්ණ කිසිදා සිතත් ගැන අර පිස්සා යන වචනය භාවිතා කළේ නැත. ඔහුට දැන් තේරෙන්නේ තිබුණේ මිනිසෙකුගේ ඇතුළත සිදුවෙන සටන පිටතින් බලා තීරණය කළ නොහැකි බවය. hina වෙමින් සිටි කෙනෙකුගේ නොපෙනෙන තුවාල තිබිය හැක. කතා නොකර සිටින කෙනෙකුටත් කෑගසන හදවතක් තිබිය හැකිය. ඒ නිසා එදා සිට ඔහු හමුවන සෑම රෝගියෙකුටම බෙහෙත් සමග වචනයක්, කරුණාවත් සහ මනුස්සකමත් දෙන්නට උත්සාහ කළේය. ඒ හැම දෙයක්ම යම් කොටසක් සසන්ය ඔහුට උගන්වා ගිය පාඩමකි. අවසානයේ ආදරේ ඔහුට අහිමි කළ දේවල් ගණන් කිරීමට වඩා ඔහු තුළ ඉතිරි කළ යහපත් දේවල් ගණන් කිරීම ඔහු ඉගෙනගෙන තිබුණි. පූර්ණ ආපසු රෝහලට යන විට ඔහුගේ හිතේ තිබුණේ දුකක් පමණක් නොව සැනසීමක්ද විය. වසරක් පුරා අතුරුදහන්ව සිටි මිතුරා ඔහුට නැවත හමු වී තිබුණි. සිදත් තම ජීවිතය තෝරාගෙන තිබුණේ පලා යෑමෙන් නොව තමන්ට අහිමි වූ ආදරය අර්ථවත් කර ගැනීමනි. සසන්යාගේ කතාව එතනින් අවසන් වුවත් ඇයගේ මතකය තවමත් ජීවිතයට ආලෝකයක් වී තිබුණි. ඒ මතකය ඉදිරියටත් කෙනෙකුගේ හදවතක් සූපත් කරනු ඇත. සසන්ය නැතිවුවත් සිදත්ගේ හදවත ඇය සදාකාලිකව ජීවත් විය. එය ඔවුන්ගේ ආදරයේ අවසාන අරුත. කෙනෙකු නැති වූ පසුත් ඔහු වෙනුවෙන් හොඳින් ජීවත් විය හැකිනම් ඒ මතකේ කිසිදා මිය යන්නේ නැත. සසන්යාගේ සිනාව මෙන්න ඇයගේ හීනයත් සදාකාලිකවම සිදත් සමග ඉතිරි විය. එය ඔහුගේ සැනසීම විය. ඔහුගේ නිහඬ සැනසීම විය. ඒ නිසාම එක් වැසි රාත්‍රියක නැති වූ ආදර කතාවක් අවසානයේ නිහඬවම සැනසීමක් බවට පත්විය. මිමි. මොකද හිතන්නේ අද කතාව ගැන? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න දැන්ම. මතක ඇතිව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා ළමයි. මොකද නැත්තම් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගන්න විදිහක් නැහැනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.